කන්තෝරුවේ ධර්ම විකෘතිකයේ කියන බව මුල්වරට හෙළිදරව් කළේ මම. ඉතින් මම ඒ හෙළිදරව් කරපු වීඩියෝ එක අරගෙන මේ point of පවිත්‍ර කියන නමින් පෙනී සිටින පුද්ගලයා විවේචනයක් කරලා තිබුණා. ඉතින් ඒකේ වරදක් නැහැ. ඕනම කෙනෙකුට ඕනම දෙයක් ගැන අදහස් දක්වන්න විවේචන කරන්න අයිතියක් තියෙනවා. ඉතින් අපි ඒ අයිතිය පිළිගන්න පිරිසක්. ඒ අනුව ඒකේ වරදක් නැහැ. හැබැයි මම ඔහුගේ වීඩියෝ එකට පිළිතුරු දීම සඳහා නැවත වීඩියෝ එකක් කරලා ඒකේ තම්බනේල් එකට මම ඔහුගේ ඉමේජ් එකක් Google එකෙන් අරගෙන දැම්මා. ඒ කියන්නේ මම මේ වීඩියෝ එක කරන්නේ අර ඔහු කරපු වීඩියෝ එකට පිළිතුරු දීම සඳහා කියන බව මේ බලන කෙනාට පහසුවෙන් දැනගන්න හඳුනා ගන්න තමයි මම ඒ ඉමේජ් එක අරගෙන දැම්මේ. ඉතින් ඒකට ඔහු කොපිරයිට් ගහලා මගේ channel එක නැති කරලා තියෙනවා. මෙන්න කන්තෝරුවේ ප්‍රොමෝට් කරන අයගේ වැඩවල හැටි. දැන් මගේ වීඩියෝ එක ඔහු අරගෙන ඒක සම්පූර්ණයෙන්ම ඔහුගේ channel එකේ දාගෙන ඒකට මිලියන ගණන් views උත් අරගෙන මම ඔහුගේ ඉමේජ් එකක් ගත්තා කියලා ඒකට කොපිරයිට් ගහලා තියෙනවා. ඉතින් මම වැරද්දක් කළා නම් මොනවා කළත් කමක් නැහැ. ඉතින් මතන මම වැරද්දක් කරලා නැහැ. මම මේ ඉමේජ් එක ගත්තේ ඉමේජ් එක මගේ වීඩියෝ එකේ තම්බනේල් එකට දැම්මේ මම මේකට පිළිතුරු දෙන්නේ මෙන්න මේකටයි කියන බව බලන කෙනාට පහසුවෙන් හඳුනා ගන්න. එතකොට හරියට නම් ගත්තොත් ඒක වැරද්ද කළා තියෙන්නේ මම නෙමෙයි ඔහු. මොකද ඔහු මගේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම අරගෙන ඔහුගේ channel එකේ දාගෙන තියෙනවා. මම කළේ ඔහුගේ ඉමේජ් එකක් ගන්න එක විතරයි. ඒකත් මම කළේ මම මේ අහවල් වීඩියෝ එකටයි පිළිතුරු දෙන්නේ කියන බව මේ බලන කෙනාට පහසුවෙන් දැනගන්න මේ හඳුනා ගන්න තමයි මම ඒක දැම්මේ. මම ඔහුගෙන් පුද්ගලිකව මත් ඉල්ලීම් කළා මේ අපරාධය කරන්න එපා channel එකට මේක මේ අස් කරගන්න කියලා. මොකද කොපිරයිට් ගහපු කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඒ ක්ලේම් එක මේ ආපසු හරව ගන්න. එහෙම වුණොත් එහෙම channel එක නැවත සක්‍රිය වෙනවා. ඉතින් මම ඒ සඳහා ඔහුට පුද්ගලිකව ඉල්ලීම් කළා. හැබැයි ඔහු ඒකටවත් අහුම්කම් දුන්නේ නැහැ. ඒ අනුව 8000 ගාණක් සබ්ස්ක්‍රයිබර්ස්ලා හිටපු වීඩියෝස් 230ක් තිබුණු ඊළඟට ලක්ෂ ගණන් views ගත්ත වීඩියෝස් තිබුණු අවුරුදු 5ක් පැරණි මගේ channel එක ඉතාම අසාධාරණ විදිහට නැති කරලා තියෙනවා. ඉතින් ඒකාතකින් මේක හොඳ අවස්ථාවක් මේ කන්තෝරුව ප්‍රොමෝට් කරන අය කවුද කියලා හඳුනා ගන්න. දැන් අපිට පෙන්වන්නේ තරුණයෝ පෙළ බැඳගෙන කන්තෝරුවේ බණ අහනවා, බණ අහලා හැදෙනවා, ධර්මයට සමීප වෙනවා, මනුස්සකම් ඉගෙන ගන්නවා, ගුණධර්ම ඉගෙන ගන්නවා කියලා එහෙමනේ අපිට පෙන්වන්නේ. ඉතින් මේ තමයි ඒගොල්ලෝ ඉගෙනගත්තු ගුණධර්ම වල, මනුස්සකම් වල ධර්මයේ තරම. මගේ වීඩියෝ එක අරගෙන මේ සම්පූර්ණයෙන්ම අරගෙන එයාගේ channel එකේ දාගෙන ඒකට මිලියන ගණන් views අරගෙන මම ඔහුගේ ඉමේජ් එකක් ගත්තා කියලා මට විරුද්ධව කොපිරයිට් ගහලා මගේ channel එක නැති කරලා තියෙනවා. මේ තමයි ඒගොල්ලන්ගේ හැදියාවේ තරම. ඒ නිසා මේ කන්තෝරුව ප්‍රොමෝට් කරන අය ගෙනියන බොරුව මායාව හඳුනා ගන්න මේකත් හොඳ අවස්ථාවක්. ඊළඟට මේවා ගැන දන්නේ නැති කෙනෙක් නම් මේ වගේ දෙයක් කළත් කමක් නැහැ. හැබැයි YouTube කරන කෙනෙක් දන්නවා මේ channel එකක් මේ පවත්වාගෙන යන කෙනෙක් මේ content creator කෙනෙක් ඒකට කොච්චර මහන්සි වෙනවද කියලා. මේ කොච්චර කාලයක් ශ්‍රමයක් මේ කැප කරනවාද කියලා මේ YouTube කරන කෙනෙක් දන්නවා. දැන් ওই channel එකේ දවස් ගණන් වීඩියෝ කරපු වීඩියෝස් තිබුණා. දවස් ගණන් එඩිට් කරපු වීඩියෝස් තිබුණා. ඔය පැයක ධර්ම දේශනාවක් එහෙම එඩිට් කරන්න සමහරවල්ලාට දවස් ගණන් යනවා. ඉතින් ඒ තරම් මහන්සි වෙලා කාලයක් ශ්‍රමයක් යොදවලා තමයි මම ওই channel එක ওই මට්ටමට ගෙනාවා. ඉතින් එච්චර මහන්සි වෙලා මේ අවුරුදු 5ක් තිස්සේ ගොඩනගපු 8000 ගාණක් සබ්ස්ක්‍රයිබර්ස්ලා හිටපු වීඩියෝස් 230ක් තිබුණු channel එක ඉතාම අසාධාරණ විදිහට මේ විදිහට නැති කරලා තියෙනවා. මම ඔහුගෙන් පුද්ගලිකව ඉල්ලීම් කරද්දිත් තමයි මේ අසාධාරණ වැඩේ ඔහු කළේ. ඉතින් කන්තෝරුවේ ප්‍රොමෝට් කරන මේ සමාජ මාධ්‍ය රැල්ලේ ස්වභාවය ඒකාතකින් මෙතනින් තේරුම් ගන්න පුළුවන්. මේ වගේ දේවල් මට 아무තු දේවල් නෙමෙයි. මට මේ බොහොම හුරුයි. මට මේ වෙනකොට Facebook pages විතරක් 100 ගාණක් නැති වෙලා තියෙනවා. හැබැයි අපි ඒ වගේ වැටුනේවත් දුර්වල වුණේවත් නැහැ. අපි ඒ වගේ තව තවත් ශක්තිමත් වෙන එක තමයි උනේ. ඒ නිසා මේකත් මට තවත් එවැනි අවස්ථාවක් පමණයි. තවත් එවැනි අත්දැකීමක් පමණයි. මේකෙන් අපි දුර්වල වෙන්නේ නැහැ. මේකෙන් නුත් අපි තව තවත් ශක්තිමත් වෙන එකයි වෙන්නේ. ඒ නිසා මගේ channel එකේ කලින් 8000 ගාණක් හිටපු subscribersලාට මම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා නැවත මේ අලුත් channel එකට subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.
ඉතින් මේ වගේ දේවල් වලින් අපි දුර්වල වෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. ධර්ම විකෘතියට එරෙහි සටන, ශාසන සංහාරයට එරෙහි සටන, රට ජාතිය සංහාරය කිරීමට එරෙහි සටන අපි වෙනතටත් වඩා ශක්තිමත්ව ඉදිරියට ගෙනියනවා.